ශරීරය තුළ සිදුවන විවිධ ජීවක්‍රියා සඳහා ශක්තිය අවශ්‍ය වෙනවා. එම ශක්තිය ලැබෙන්නේ අපි ගන්න ආහාර වලින්. ආහාරවල අඩංගු ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, සංකීර්ණ කාබනික සංයෝග වෙනවා. ඒවා ජලයේ අද්‍රව්‍යයි. මෙම සංයෝග ශරීරයට අවශෝෂණය කරගත හැකි පරිදි කුඩා කොටස් වලට බිඳලා ද්‍රාව්‍ය තත්වයට පත් කරන්න ඕනි. ආහාරවල අඩංගු සංකීර්ණ කාබනික සංයෝග අවශෝෂණය කරගත හැකි පරිදි සරල කාබනික සංයෝග බවට පත් කිරීම ආහාර ජීර්ණය ලෙස හඳුන්වනවා. ආහාර ජීර්ණය යාන්ත්‍රික සහ රසායනික ක්‍රියාවලි මගින් සිදුවෙනවා. යාන්ත්‍රික ක්‍රියාවලියේදී ආහාර භෞතික ස්වභාවය වෙනස් කරනවා. උදාහරණයක් විදිහට මුඛය තුලදී දත් වලින් ආහාරයේ කුඩා කැපිලි වලට කැඩීම දක්වන්න පුළුවන්. රසායනික ක්‍රියාවලියේදී ආහාරයේ අඩංගු සංකීර්ණ කාබනික සංයෝග මත අදාළ එන්සයිම ක්‍රියාත්මක වීමෙන් සංකීර්ණ සංයෝග සරල සංයෝග බවට පත් කරනවා. උදාහරණයක් විදිහට මුඛ කුහරයේදී කේට ඇමයිලේස් එහෙමත් නැත්නම් ටයලින් එන්සයිමය මගින් පිෂ්ඨය මෝල්ටෝස් බවට ජීර්ණය කිරීම දක්වන්න පුළුවන්. ආහාර ජීර්ණය සඳහා විශේෂණය වූ අවයව සමූහනය වෙලා මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය සංවිධානය වෙලා තියෙනවා. මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය මුඛ කුහරයේ සිට ගුද මාර්ගයේ දක්වා ඇති තනි නාලාකාර ව්‍යුහයක්. අවශ්‍යතාවය අනුව එය විවිධ තැන්වලදී ව්‍යුහය වෙනස් වීම් වලට ලක් වෙලා තියෙනවා. ආහාර ජීර්ණය සඳහා අවශ්‍ය වන එන්සයිම සහ අනෙකුත් ද්‍රව්‍ය සපයන වෙනත් ග්‍රන්ථි ආහාර මාර්ගයට විවිධ තැන්වලදී සම්බන්ධ වෙනවා. කේට ග්‍රන්ථි, අග්මාව, අග්න්‍යාශය වගේ අවයව මේ විදිහට ආහාර මාර්ගය සමග සම්බන්ධ වෙලා පවතිනවා. ආහාර ජීර්ණ පද්ධතිය මගින් ඉටු කරන ලබන ප්‍රධාන කෘත්‍යයන් 3යි. ඒවා තමයි ආහාර ජීර්ණය, ජීර්ණඵල අවශෝෂණය සහ ජීර්ණය නොවූ ද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීම. ආහාර ජීර්ණ පද්ධතිය බාහිරයට විවෘත වන දොරටුව මුඛයයි. එය ඉහළින් සහ පහළින් මාංශල තොල් සඟලකින් වට වෙලා තියෙනවා. මුඛ කුහරය හැදිලා තියෙන්නේ උඩු සහ යටි හණු වලින්. යටි හණුව පමණක් චලනය කරන්න පුළුවන්. උඩු හණුව චලනය කරන්න බෑ. උඩු සහ යටි හණුව කියන හණු දෙකේම දත් පිහිටලා තියෙනවා. මුඛ කුහරය කම්මුල් වලින් වට වෙලා පිහිටනවා. මුඛ කුහරය තුල පිටුපසින් පත්ලට සවිහුණු දිවක් තියෙනවා. දිව ආහාරයේ රසය හඳුනා ගන්නා අතරම ආහාරයේ කේටය සමග මිශ්‍ර කිරීමෙන් ආහාර ගිලීමට උදව් කරනවා.
මුඛ කුහරයට කේට ග්‍රන්ථි යුගල 3කින් කේටේ ශ්‍රාවය වෙනවා. මුඛ කුහරය තුලදී ජීර්ණ ක්‍රියාවලිය ආරම්භ වූ ආහාර ගොලියක් ලෙසට සකස් වෙලා මුඛ කුහරයේ අපර කොටසට තල්ලු වෙනවා. ඉන් පස්සේ මුඛ කුහරයට අපර වැද්දී ග්‍රසනිකාව දෙසට ආහාර ගොලිය තල්ලු වෙනවා. ග්‍රසනිකාව කියන්නේ ආහාර මාර්ගයට අයත් අන්න ශ්‍රෝතයත් ශ්වසන මාර්ගයට අයත් ශ්වාසනාලයත් විවෘත වන පොදු කුටීරය. ශ්වාසනාල ద్వාරය ආරම්භයේ චලනය වෙන්න පුළුවන් අවයවයක් වන අපිජීවහිකාව නම් කුඩා පිදානයක් පිහිටනවා. ආහාර ගුලිය ගිලින විට අපිජීවහිකාව මගින් ශ්වාසනාල ద్వාරය වහනවා. එවිට ආහාර ගුලිය ශ්වාසනාලයට ඇතුළු නොවි අන්න ශ්‍රෝතයට ඇතුළු වෙනවා. ග්‍රසනිකාවෙන් පස්සේ ආහාර ගුලිය ඇතුළු වෙන්නේ අන්න ශ්‍රෝතයට. අන්න ශ්‍රෝතය කියන්නේ හැකිලිලා තිබෙන නාලයක්. අන්න ශ්‍රෝතය දිගේ ආහාර ගමන් කරන්නේ ක්‍රමාකුංචන චලන ඔස්සේ. අන්න ශ්‍රෝතේ පේශිමය ව්‍යුහයක්. අන්න ශ්‍රෝත බිත්තිය හැකිවීමට සහ මහත්වීමට ලක්වෙමින් තරංග ආකාරයේ චලනයන් ඇති කිරීම ක්‍රමාකුංචන තරංග එහෙම නැත්නම් ක්‍රමාකුංචන චලන ලෙස හඳුන්වනවා. මේ ක්‍රමාකුංචන චලන මගින් ආහාර ගොලිය ඉදිරියට තල්ලු කිරීම සිද්ධ කරනවා. ඒ අනුව ක්‍රමාකුංචන චලන මගින් ඇති කරන තෙරපුමින් ආහාර අන්න ශ්‍රෝතයේ සිට ආමාශය දක්වා පරිවහණය වෙනවා. අන්න ශ්‍රෝතයේ ඔස්සේ ඊළඟට ආහාර ගොලිය ගමන් කරන්නේ ආමාශය තුළට. ආමාශය තරමක් පළල් මල්ලක් වැනි අවයවයක්. ආමාශය බිත්තිය පේශිමයයි. ආමාශය තුළට ශ්‍රාව වර්ග කිහිපයක් පැකිරෙනවා. ඒවා සියල්ල එකතු කරලා ගත්තාම ආමාශයික යුෂය ලෙස හඳුන්වනවා. ආමාශයික යුෂයේ ප්‍රධාන වශයෙන් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, පෙප්සීන් අඩංගු වෙනවා. හයිඩ්‍රොක්ලෝරික් ආම්ලය මගින් පෙප්සීන් සක්‍රිය තත්වයට පත් කරනවා. එම පෙප්සීන් මගින් ප්‍රෝටීන ජීර්ණය ආරම්භ කරලා අර්ධ ජීර්ණ පළවන පොලිපෙප්ටයිඩ් හදනවා. ලදරුවන්ගේ ආමාශයික යුෂයේ රෙනින් නැමැති එන්සයිමය අඩංගු වෙනවා. රෙනින් මගින් කිරි කැටි ගැසීම සිදු කරනවා. ආමාශය බිත්තියේ ඇති පේශි ක්‍රියාත්මක වීමෙන් ඇතිවන ක්‍රමාකුංචන තරංග නිසා ආහාර යාන්ත්‍රික ජීර්ණයට ලක් වෙනවා. එනම් කුඩා කැබලිවලට කැඩි හොඳින් මිශ්‍ර වී තලපයක් බවට පත් වෙනවා. ආමාශය තුල පැය 3ක් පමණ ආහාර රඳවා ගන්නවා. මේදී ජීර්ණඵල අවශෝෂණයක් සිදු නොවන නමුත් ජලය, ග්ලූකෝස් සමහර ඖෂධ වර්ග අවශෝෂණය කරනවා. ආමාශය ක්‍රමාකුංචන චලන මගින් මේ ආමලසේ කොටස් වශයෙන් ශුද්ධාන්තයේ ආරම්භක කොටස වන ග්‍රහණියට ඇතුල් කරනවා. ආමාශයේ ආහාර අඩංගු වෙලාවට විතරක් නෙමෙයි ආමාශය හිස් වුණාට පස්සෙත් එහි සංකෝචනය වීම නොකඩවා සිද්ධ වෙනවා. හිස්ව තිබෙන කාල සීමාව වැඩි වෙන විට සංකෝචනය වීමේ වේගයත් වැඩි. සමහර විට එයින් වේදනාවක් දැනෙන්නත් පුළුවන්. එමගින් අපට කුසගින්න දැනෙනවා. ඒ අනුව කුසගින්න කියලා කියන්නේ ආහාර අවශ්‍ය බව හඟවන සංඥාවක්. ආහාර ජීර්ණය ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ ශුද්ධාන්තය තුල. ඒ සඳහා අග්න්‍යාශයික එන්සයිම වගේම ආන්ත්‍රික එන්සයිම සහභාගී වෙනවා. ශුද්ධාන්තයේ මීටර් 7ක් පමණ දිග නාලාකාර ව්‍යුහයක්. ශුද්ධාන්තයේ මුල් කොටස ග්‍රහණීය ලෙස හඳුන්වනවා. එය C හැටති නාලාකාර ව්‍යුහයක්.
අග්න්‍යාශයික ප්‍රනාලය සහ පිත්ත ප්‍රනාලය එකම විවරයකින් ග්‍රහණයට විවෘත වෙනවා. ග්‍රහණයේ තිබෙන ආහාරයට අග්න්‍යාශයික ප්‍රනාලය මගින් අග්න්‍යාශයික යුෂ අරන් එනවා. මෙම අග්න්‍යාශයික යුෂයේ ට්‍රිප්සින්, ඇමයිලේස්, ලයිපේස් නැමැති ජීර්ණ එන්සයිම තියෙනවා. පිත්ත ප්‍රනාලයෙන් ගෙන එන පිත්ත ඊට එකතු වෙනවා. පිත්ත අග්මාවේ නිපද වෙලා පිත්තාශය ගබඩා කරනවා. පිත් වර්ණක, පිත් ලවණ, බයිකාබනේට්, ජලය ආදී පිතෙහි අඩංගු වෙනවා. ග්‍රහණයේදී ආහාරයට එකතු වෙච්ච පිත්ත සමග ආහාරය මිශ්‍ර වීමෙන් ආහාරයේ ඇති ලිපිඩ බිඳිති බවට පත් වෙනවා. මෙය මේද තෛලෝදීකරණය ලෙස හඳුන්වනවා. මේ නිසා එන්සයිමයට ලිපිඩ මත ක්‍රියා කිරීමට වැඩි පෘෂ්ටික වර්ගඵලයක් ලබා දෙනවා. ශුද්ධාන්ත බිත්තිය මගින් ශ්‍රාවය කරන ආන්ත්‍රික යුෂයේ මෝල්ටේස්, සුක්‍රේස්, ලැක්ටේස් සහ පෙප්ටිඩේස් නැමැති ජීර්ණ එන්සයිම ශ්ලේෂ්මල අඩංගු වෙනවා. ශ්ලේෂ්මලය මගින් ආහාරය ස්නේහනය කිරීම සිද්ධ කරනවා. එමගින් ආහාරය ආහාර මාර්ගය තුළ ගමන් කරවීම පහසු කරනවා. ඒ වගේම ආමාශය බිත්තිය සහ ශුද්ධාන්ත බිත්තියේ අඩංගු ප්‍රෝටීන් ජීර්ණ යුෂ වලින් ජීර්ණය නොවී ආරක්ෂා කිරීමටත් මෙම ශ්ලේෂ්මල වැදගත් වෙනවා. දැන් අපි බලමු අග්න්‍යාශයික යුෂය සහ ආන්ත්‍රික යුෂය අඩංගු ජීර්ණ එන්සයිම ආහාර ජීර්ණයේදී වැදගත් වෙන්නේ කොහොමද කියලා. අග්න්‍යාශයික යුෂයේ පවතින ට්‍රිප්සින් ප්‍රෝටීන මත ක්‍රියා කරලා ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ් බවට ජීර්ණය කරනවා. ඇමයිලේස් පිෂ්ඨය මත ක්‍රියා කරලා පිෂ්ඨය මෝල්ටෝස් බවට ජීර්ණය කරනවා. ලයිපේස් ලිපිඩ මත ක්‍රියා කරමින් ලිපිඩ මේද ආම්ල සහ ග්ලිසරෝල් බවට ජීර්ණය කරනවා. ශුද්ධාන්තයේදී ආහාරය සමග එකතු වන ආන්ත්‍රික යුෂය අඩංගු මෝල්ටේස්, සුක්‍රේස්, ලැක්ටේස්, පෙප්ටිඩේස් වගේ එන්සයිම ක්‍රියා කරන ආකාරය දැන් බලමු. මෝල්ටේස් එන්සයිමය මෝල්ටෝස් මත ක්‍රියා කර මෝල්ටෝස් ග්ලූකෝස් බවට ජීර්ණය කරනවා. සුක්‍රේස් එන්සයිමය සුක්‍රෝස් මත ක්‍රියා කරමින් ඒවා ග්ලූකෝස් සහ ෆ්‍රොක්ටෝස් බවට ජීර්ණය කරනවා. ලැක්ටේස් එන්සයිමය ලැක්ටෝස් මත ක්‍රියා කරමින් ලැක්ටෝස්, ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් බවට ජීර්ණය කරනවා. පෙප්ටිඩේස් එන්සයිමය පොලිපෙප්ටයිඩ් මත ක්‍රියා කර ඇමයිනෝ අම්ල බවට ජීර්ණය කිරීම සිද්ධ කරනවා. ඒ අනුව ශුද්ධාන්තයේ සිදුවන ජීර්ණ ක්‍රියාවලිය අවසානයේදී කාබෝහයිඩ්‍රේට් මොනොසැකරයිඩ් බවටත්, ප්‍රෝටීන් ඇමයිනෝ අම්ල බවටත්, ලිපිඩ මේදාම්ල සහ ග්ලිසරෝල් බවටත් ජීර්ණය වෙනවා. ආහාර ජීර්ණයේ අන්තඵල දේහයට අවශෝෂණය කිරීම ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ ශුද්ධාන්තයේදීමයි. අවශෝෂණයේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමට ශුද්ධාන්තය විවිධ අනුවර්තන රාශියක් දරනවා.